Hello boys and girls සාදරෙන් ආදරයෙන් පිළිගන්නවා ට්‍රැක් අලුත් වීඩියෝ එකට. ඔය යටින් තියෙන subscribe button එකත් ඔබාගෙනම අපි යන් වීඩියෝ එකට. අක්කි බබෙක් ඉන්නේ. මේ කැන්ඩි අසල්ලා එකම මේ ෆොටෝ දාගෙන මේ වීඩියෝ ඒ කරට යාළුවෝ විතරයි වීඩියෝ කරනවා ඒ රංගපෑම විතරයි ඔයාලා ඕමිදා මේ අර කැන්ඩි අසෙලත් එක්ක ඉඳි කෙල්ලෙක් අර උඹලා කිව්වේ කැන්ඩි අසෙලට කෙල්ලෙක් ඉන්න අපිට නෑ කියලා බලමු මෙයාක මොකක් හරි කතාවක් කියනවා බලමු එයාගේ හොඳද දන්නේ නැහැ නේ කියන්නේ නැත්නම් එයාට බයිනොත් දන්නේ බලමු අනිල්ලපා මේ ආයේ කෙල්ල පවුල මොනවද ඔයාලා මේ දාන මැසේජ් ඔයාලා මේ උඩකට යනකොට ඔයාලා මාර ඉදිසියා කමන්නේ ඔයාලට තියෙන්නේ කැන්ඩි අසෙල මේ පවුල මාර ඒවනේ දාන්නේ ඔයාලට මේ අක්කල ලංගිලා එහෙම නැද්ද මිනිස්සුන්ගේ ඉස්සර උඩට යනකොට එහෙම පහත් කරලා කතා කරන්න එපා හරිද නිකන් ඒක වීඩියෝ එකක් විතරයි රඟපෑමක් විතරයි මොකද ඒ ඔක්කොම යාළුවෝ තමයි වීඩියෝ කරන්නේ කට්ටිය ඒතෝ මේ ඔයාලා හිතන තරම් මේ ධනරාජ එහෙම යාළුවෙක් නෙමෙයිනේ චාර්ටර් කියලා මේ චාර්ටර් එක මේව කරන්න එපා මොනවද ඔයාලා සෙක ඔයාලා මහ චාර්ටර් හත් තියෙනවා ඔයාලා මොනවද ඔය දාලා තියෙන මැසේජ් ඒ වීඩියෝ එකක් මාරේ මේ සාතික මිනිස්සෙක් ඉස්සරහට මාරේ හිතාගෙන ඉන්නවා මේකේ සීන් එක ඒ අක්කා කියන කැන්ඩි ඇසෙලත් එක වීඩියෝ එකට විතරනේ තොපි කිව්වනේ කෙල්ලෙස් සෙට්ටලා ගගා බලන්න මා දුක්ුණා එදා මට කෙල්ලෙන්නේ නැහැ කියලා බලයිද මේ අක්කා වීඩියෝ එකට විතරයිනේ දැන් අක්කා උඹලා සතුටු වෙයන් කැන්ඩි ඇසෙලට කෙල්ලෙක් නැහැ හැබැයි අක්කට එක ඔය බැනර් මේ පෝස්ට් එහෙම දාන මොනවද දන්නේ නැහැ දාන පෝස්ට් එක අක්ක පව් හැබැයි අඬනවා හොඳටම අඬනවා එදා වීඩියෝ එක කරේ නැත්තම් කියලා හිතනවා ඇති ඒ වගේ කුපාඩි වැඩ ගන්න එපා බොයිස් මේ බලන්න මෙතන ඉන්න මූණේ ලස්සන පොඩ්ඩක් හොඳයි දැන් වක්කත් ඔබලා සතුටු වෙනවා නම් යටින් සතුටු වෙන මොකක් හරි මොජි එකක් හරි මොකක් හරි දාගෙන යන් මට නම් බොහොම සතුටුයි එකක් බලමු කෙනෙක් ඔයාගේ හැසිරීම වෙනස් නේ මොකද්ද හේතුව පොඩි කාලේ මගේ මනසට තදින් වැදුණු ෆිල්ම් බලමු Oh, boys! No! I'm a victim of circumstance! Oh, circumstance, yeah. Come on, get going. Here we go. Move! Hey, Larry! Now let's do something! Move! What's the matter with you? Quick, help me move Sister Amanda. Watch out, her head crushes her. Come on. Marty. Come on, you. You, help out. You, grab that bucket. Splash some water on her. Oh! ඕකට තමයි කියන්නේ සහෝදර සහෝදරිනේ ගහින් වැටුණු මිනිහාට ගොනා එනවා කියලා. ඔයාලට මේක සම්බන්ධයෙන් තේරවිලි තියෙනවා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේකත් බලමු. එයා හිතුවේ හසෙයි කියලා. ඒත් අන්තිමට එයා ගියේ ගෙදර. බලමු ඇයි එයා ගෙදර ගියේ කියලා. හයක් දුෂ්කර ක්‍රියා කරපු එක කිසිම කෑමක් නොකයම ඉන්න පුළුවන්ද? ඒක විශ්වාස කරන අමාරුයි කියලා හිතනවා. එහෙම විශ්වාස නොකරන එක පවක්ද කියලා හිතනවා. මොකද යමා මහ පෙළහර කියලා අහලා තියෙන්නේ? අහසට ගිහිල්ලා එක පැත්තකින් ජලයත් අනිත් පැත්තෙන් ගින්දරත් මතු කරනවා කියන එක. දැන් මම කල්ලා පෙන්නන්නද? මම දැන් කල්ලා පෙන්නන්නද යමා මහ ප්‍රාතිහාරය? මේ කෑල්ල මේ මම වාඩි වෙලා ඉන්න කෑල්ල අයින් කරන්න. ඉතින් අයින් කරන්න. දැන් මම ඉන්නේ කොහෙද? දැන් ඔයාගේ හිතින් මේ කෑල්ල අයින් කරොත් දැන් මම ඉන්නේ අහසේද පොළවේද? අහසේ. ඒ නිසා ගුරු ප්‍රශ්න අහන්න නැතුව ඔන්නෝක වෙල්ලාමේට දීලා ඵලයක් මෙතනින් යන්න. දැන් නැගිටලා යනවා. Lalu gompak lah aneh pak.
යන්න. සතිය තවසට යන්න කියලා නේ. ඉතින් යන්නෝ නැගිටලා. ඔව්. යනවා ඔක දෙනවා ළමයට දීලා යන්න. එතකොට අඩෝ ඔකට දැයි කියන්නේ ඔතන ඉන්නුන්ගේ කොන්ද පණ නැහැ කියලා. යකෝ කුණු හarpයක් එන මේ සිවුරට බලපංකෝ. මේක එඩිට් එකක් නෙමෙයි මම හිතා එඩිට් එකක් නෙමෙයි මේක ආයෙ කඩන්න ඕන තමයි. කුණු හar ඵලයන්කෝ කියලා කියනෝනේ. අය බං ඔච්චර මිනිස්සු ඉන්නෝ. ඒ වෙලාවෙත් එතන බණ අහන ඉඳියා නම් තරම් ගොන් හරක් නැතුව ඇති මේ ශ්‍රී ලංකාවේ කොහෙවත්. අන්තිර මේ කෙල්ලේ මුණ දැක්කේ නෑනේ මම. අන්තිමට පෙන්නන්න මෙයාගේ මූණ. යන්න. මෙන්න මූණ. ඔව්. මේ බය වෙලා බං මේ. යනවා ඔක දෙනවා ළමයට දීලා යන්න. එතකොට බං දෙන්න එපයි සිවුරක් ගැලවෙන්නම. සිවුර දාගෙන කුණු හarp කියනෝනේ. මුක්කුද සක්කිලි තොපි. උඹලට බයින්නද ඕන නම් ඔය යට කමෙන්ට් එකෙන් බැනගෙන යම. මේකත් මාළුවෙක්ගේ ජීවිතයක් බේරගන්න සින්නක් තියෙන්නේ. වෙන මොනා කරන්නද කියහන්කෝ. තුම් පාරක් දැම්මතෝ වතුරට. උඩ එනොනතෝ මැරෙන්නනේ ආස. කොහොමද මැරෙන එකේ? වෙන එක්කෙනෙක්ගේ බඩගින්නක් නිවන එක කොච්චර ඔබට පිනක්ද? හොඳයි. මං හැබැයි අන්තිමට එහෙම දෙයක් නම් බලාපොරොත්තු උනේ නැත. එහෙනම් අපි යන් ඊළඟ වීඩියෝ එකට. එහෙනම් boys and girls අදට වැඩේ ඉවරයි. අපි හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.